බියුටි බ්ලෙන්ඩර්ස් ඉතින් එක සයිස් වලින් තියෙනවා මේක ඔයාගේ ෆේස් එකට ෆවුන්ඩේෂන් එක සෙට් කරන්න වගේ මේ වගේ පුංචි එකක් වලට පාවිච්චි කරන්න පුළුවන් ඇස් යට කන්සීලර් එක සෙට් කරන්න හරිම ලේසි මොකද මේක ඇස් යටට හරිම ලේසියෙන් ළඟා වෙන හින්දා ඉතින් ඔයා බ්‍රෂ් එකෙන් ඔයාගේ ෆවුන්ඩේෂන් එක ඇප්ලයි කරාට පස්සේ ඔයාට පුළුවන් මේකෙන් හොඳට මේ ෆවුන්ඩේෂන් එක ඔයාගේ ස්කින් එකට ප්‍රෙස් කරගන්න හොඳට මේකෙන් බ්ලෙන්ඩ් වෙනවා අපිට ගන්න ඕන මේකප් එකේ ෆිනිෂ් එක අනුව මේක වෙට් තියා ගන්නවද ඩ්‍රයි තියා ගන්නවද කියන එක ඩිපෙන්ඩ් වෙනවා මේක වෙට් ඒ කියන්නේ මේක අර වතුර මෙහෙම මික්ස් කරනකොට බේරෙන්න නෙමෙයි ඔක්කොම ඔයා තෙම්මඩ පස්සේ ඔක්කොම මේ බේරෙන ටික අයින් කරාට පස්සේ තමයි අපි පාවිච්චි කරන්නේ වෙට් බියුටි බ්ලෙන්ඩ් එකකින් අපිට හම්බෙන ලයිට් කවරේජ් එකක් ස්කින් ලයික් ෆිනිෂ් එකක් අපිට ගන්න පුළුවන් මොකද මේකෙන් වෙට් විදියට තියෙනකොට එක්සස් ප්‍රොඩක්ට්ස් ඔක්කොම පික් කරගන්නවා. ඉතින් මේක ඩ්‍රයි විදියට තියෙනකොට අපිට හොඳ ෆුල් කවරේජ් එකක් ගන්න පුළුවන්. අක්කා එතකොට අයි මේකප් බ්‍රෂස් මොනවද? අයි මේකප් එකකට ඕනම කරන බ්‍රෂස් ගැන අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. මේ වගේ තව වීඩියෝස් බලන්න ෆලෝ කරන්න ආදරෙයි.